සයනස් අපි සමාජයේ ඉන්නකොට අපි අකමැති වචන අහන්න ලැබෙනවා. සමහර ලාවට අපට පරුස වචන අහන්න ලැබෙනවා. හිත ගොඩක් රිදෙන වචන අහන්න ලැබෙනවා. මේ වගේ ලාවට සයනස් අපිට ගොඩක් දුක හිතෙනවා. ඒ දුකත් එක්කම සමහර ලාවට කේන්තිත් යනවා. එතකොට සයනස් මේ වගේ වෙලාවට අපිට හිතෙනවා අයියෝ මේ අය මේ අපිට බොහොම ආදරෙන් ලෙන්ගතුකමින් කතා කරනවා නම් කොච්චර දෙයක්ද කියලා. සයනස් මෙන්න මේ වගේ වෙලාවට අපිට මොකද්ද කරන්න පුළුවන් සයනස්? බාහිර ලෝකෙ මිනිස්සු මට මේ විදිහේ වචනම කතා කරනවා නම් හොඳයි කියන එක අපි කොහොම ලබන්නේ? ඒ බලාපොරොත්තු නිසා ඒ අපේක්ෂාව නිසාමයි අපිට ලොකුම වෙහෙස හටගන්නේ. ඒ නිසා බාහිර ලෝකෙ මිනිස්සු මට මෙහෙම කතා කරනවා නම් හොඳයි. බාහිර ලෝකෙ මිනිස්සු මට ආදරෙන් කතා කරනවා නම් හොඳයි. මට මෙත් සිතින් කතා කරනවා නම් හොඳයි. මට පරුස වචන කියන්නේ නැත්තම් හොඳයි කියලා අපි හිතනවා නම් අපි මුලින්ම කළ යුත්තේ අපි කවදාවත් බාහිර කාටවත් ඒ බඳු වචන කතා කරන්න ඕනේ. කවදාවත් කාගේවත් හිත රිදෙන වචනය, කාගේවත් හිතට වේදනාවක් ඇති වෙන වචනය, පරුස වචනයක් මං කතා කරන්නේ නැහැ කියලා හිතට ගන්න ඕනේ. මොකද ඒක හදන්න පුළුවන්. බාහිර ලෝකෙන් වචන අහන්න ලැබෙනකොට අපි කොහොමද හිත හදාගත යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි හිත කියන එක මේ වගේ හදාගන්න. හරියට ඔන්න ගංගානම් ගඟ රත් කරන්න ඕන, උණුසුම් කරන්න ඕන කියලා මිනිස්සු පිරිසකට හිතුණා කියනවා. ගංගානම් ගඟ ගලාගෙන යනකොට සීතල වතුරත් එක්ක මිනිස්සු පිරිසක් කල්පනා කරා කියනවා අපි හුළු වතු අරගෙන ගිහිල්ලා හුළු වතු ඔබ මේ නදිය රත් කරමු. වතුර නටනකන් රත් කරමු. මිනිස්සු ටික හුළු වතු පත්තු කරගෙන යනවා. දැන් මිනිසුන්ට පුළුවන් ද සමීර හුළු වතු ඔබලා නදිය රත් කරන්න? කිසිසේත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ බාහිර ලෝකෙන් කොච්චර කටුක වචන අහන්න ලැබුණත්, කොච්චර කර්කස වචන අහන්න ලැබුණත්, අමනාප වචන අහන්න ලැබුණත්, හිතක් පාරවන්න පුළුවන් විදිහේ වචන අහන්න ලැබුණත් තමන් ඉන්න ඕන ස්ථාවරයක මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මං පාපී වචන පිට කරන්නේ. මම මෛත්‍රී හිතින් ඉන්නවා. මේ හැම දිනා කෙරෙහි එක සමාන විදිහට මෙත් සිත පතුරවාගෙන මං වාසය කරනවා. මගේ හිත මේ අහන එකට අනුව කැළඹෙන්න දෙන්නේ මං කියලා අපි ඇති කරගන්න ස්ථාවරය. ඒ තුළ තමයි අපිට සැනසීමක් තියෙන්නේ. අපි කල්පනා කරොත් එහෙම මේ බාහිර ලෝකයේ මිනිස්සු මේ විදිහට මං හදනවා කියලා සමීර අපිට කිසිසේත් කරන්න බෑ. ඒ ආසාව හිතේ තියාගෙන මැරලා යන්නයි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවවාදී පිළිපදලා තමන්ගේ හිත ශක්තිමත් කරගන්නයි උත්සාහ කළ යුතුයි.